වාදනය කරනවා යනුල ජුමන් පින්නගොල්ල පුතාට පිළිගැනීමේ කතාව ඉදිරිපත් කිරීම සඳහා එන්න බෑ. සුබුදෑසනක් වේවා අපේ කුංචි අපේ නටු බලන්නට බැරි අපේ ලොකු හමුදුරු ආරාධිත මුත්තරු ආචාර්ය සීලනන්දල් මමන ඔක්කොලාම ආරෙන් පිළිගන්නවා ස්තුතියි මගේ නම යනුලියම පින්නගොල්ල අපූර්ව පිළිගැනීමේ කතාවක් සටහන් කළා. ආපු විශේෂාරාධිත මුත්තා අම්මලා තාත්තලා අයියලා අක්කලා නංගිලා මල්ලිලා ඔක්කොමලා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා කෝණියෝජි විදුහල් මුතුමා. කතාව කරන්න ඉස්සෙල්ලා හොඳ වැඩක් වුණා දැක්කේ නේද? දැක්කා. මොකක්ද උනේ? එයා අර නර්තනයේ ඉදිරිපත් කරන ඇඳුම යටට ඇඳගෙන ටී-ෂර්ට් එකක් දාලා තමයි යටින් ඇවිල්ලා හිටියේ. වටපිට බැලුවොත් කමිස් ගලවලා විසික් කරලා තමයි මෙතෙන් දාන්නේ. කත්වද පණිවිඩය. මොකද දැන් ලස්සනට ඇඳගෙන සපත්තු දාගෙන පොඩික්කෝ වගේ මේ රට ගොඩ ගන්න ඊළඟ පියවර තියන්න හම්බ වෙන්නේ නැහැ. දැන් අපි කමිස් ගලවලා විසික් කරනවා ඔය කමිස් ගලවලා ටිකක් පැත්තකින් තියලා අවශ්‍ය වෙලාවට ඒවා විතරක් ඇඳගෙන අපේ විදුහල් පොත්තුමා එහෙමනේ අපි දන්නවා. අපි ආරච්චි මහත්තුරුත් එහෙමයි. අවශ්‍ය වෙලාවට ඒ පිළිවෙලට ඇඳ ගන්නවා. හැබැයි අනිත් වෙලාවට ඒවා පැත්තකින් තියලා අතපය ගසලා දාලා මේ රටේ අනාගතේ